යාළුවනේ කොහොමද ඉතින්? සියලුම දෙනාට සුබ දවසක්. අද අපි කතා කරනවා ඔයාලගේ ගෑස් සිලින්ඩරේ නොදැනුවත්වම ඉක්මනට ඉවර වෙනවා නම් බලපාන හේතු කීපයක්. දිගටම වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න ඔයාගේ ගෑස් එකත් මේ විදියට නිකන් අපත යනවද කියලා. මෙන්න වීඩියෝ එක එහෙනම් ඔයාලා වෙනුවෙන්. ඉතින් යාළුවනේ මෙන්න මේ ඔයාලට පේනවා මේ තියෙන්නේ අපේ ගෑස් සිලින්ඩරේ රෙගුලේටර් එක සම්බන්ධ වෙන තැන තමයි. ඒ කියන්නේ මේ රෙගුලේටර් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන. මෙතන තියෙනවා පේනෝ නේද? මේ රබර් නොබ් එක. මේ රබර් නොබ් එක අපි මේ ගෑස් සිලින්ඩර් එක මෙහෙම සම්බන්ධ කරයින් පස්සේ ගොඩක් දෙනෙක් නොදනුවත්වම මෙන්න මේ අතරින් යම්කිසි ගෑස් ප්‍රමාණයක් ලීක් වෙනවා. ගොඩක් ඒක වෙන්නේ මේකේ මේ රබර් එක ඩැමේජ් වෙච්ච සිලින්ඩර් බොහෝ දුරට තියෙනවා. මොකද මේ හැම එකම අලුත් රබර් සීල් එන්නේ නැහැ. අන්න එතකොට ඔයාලා පොඩ්ඩක් බලන්න ඕන අපි ගෑස් එක ගනිද්දි කඩෙන් මෙන්න මේ රබර් සීල් එකක් ඉල්ල ගන්න මේවා ඉල්ලලා ගන්න පුළුවන් ගෑස් සිලින්ඩර් අලෙවි කරන ඕනම තැනක තියෙනවා. ඉතින් මේක පොඩි තුඩක් වැනි දෙයක් ආධාර කරගෙන අපිට පුළුවන් මේ සීල් එක ගලවලා එළියට ගන්න. මෙන්න මෙහෙම එළියට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එතකොට මෙන්න මේ සීල් එක යම්කිසි ඩැමේජ් වෙලා තිබ්බොත් මේ අතරින් යම්කිසි ගෑස් ප්‍රමාණයක් අපි නොදැනුවත්වම මෙතනින් එළියට පිට වෙනවා අපි පාවිච්චි නොකරම. ඉතින් ගොඩක් දුරට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ සීල් එකත්. මොකද මේ තුලිනුත් යම්කිසි ගෑස් ප්‍රමාණයක් අපත යනවා මේ රබර් සීල් එක හරියට නොතිබුණොත්. ඉතින් යාළුවනේ ගොඩක් ඔයාගේ ගෑස් ගඳ එනවා. ඔයාගේ කුස්සියේ එහෙම නැත්නම් ඔයාගේ මුළු තැන්ගේ ගෑස් ගඳ ලොකුවට එනවා නම් පොඩ්ඩක් බලන්න අපි අර කලින් වීඩියෝ එකේ සඳහන් කර දෙයට අමතරව මෙන්න මෙතන මේ රබර් නොබ් එක හරියට අපේ මේ රෙගුලේටර් එක සම්බන්ධ කරාම මෙතනින් යම්කිසි කාන්දුවක් තියෙනවද කියලා. ඉතින් යාළුවනේ අන්න ඒ වීඩියෝ එක මට එදා කියන්න බැරි වුණා. ඒකයි ඔයාලට මේ අද පොඩි වීඩියෝ එකකින් මේක අරගෙන ආවේ. ඉතින් channel එක subscribe කරලා එකතු වුණොත් මෙවැනි වීඩියෝ දිගටම බලන්න හැකියාව තියෙන ඔයාලට. ගිහිල්ලෙන්නම් තවත් වීඩියෝ එකකින් සියලුම දෙනාට සුබ දවසක් හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. එහෙනම් අපි අදට ඔයාලගෙන් සමු ගන්නවා.